හරි අයිබන් හැමෝටම මේ වෙද්දී ඒ ලෙවල් වල ප්‍රධාන විෂයන් තුනට අදාළව ඕගොල්ලන්ට ලැබෙන පේපර්ස් 6න් එක පේපර් එකක් සම්පූර්ණයෙන් ඉවර වෙලා තියෙන්නේ. හැබැයි තව පේපර් 6න් 5ක් එහෙම් පිටින්ම ඉතුරුයි. එතකොට මේ වෙද්දි කිසිම කෙනෙක් අර ඉවර වෙච්ච පේපර් ඉවර වෙච්ච 6න් එක ගැන හිතලා කිසිම කෙනෙක් පසුතැවිතැවි ඉන්න වෙලාව ගන්න බෑ. ඒ කියන්නේ හිතන්නවත් වෙලාව ගන්න එපා. MCQ උත්තර බලන්න ඒ වැඩනම් කරන්න යන්න එපා. ඒකින් ඕගොල්ලන්ට කිසිම විදිහකින් හොදක් වෙන්නේ නැහැ. තනිකර නරකක්මයි වෙන්නේ. ඒකින් මේක බලන්නවත් යන්න එපා. සම්පූර්ණයෙන් ඒ MCQ පේපර් එක අම්මට තාත්තට කාටරි දීලා තියන්න. විභාගේ ඔක්කොම ටික ඉවර වෙලා ඒ ටික බලමු පස්සේ. හරි. එතකොට මෙතනින් දැන් ඔයා ફોකස් කරන්න ඕනේ ඉස්සරහට එන්න තියෙන 6න් 5 ගැන. එතකොට ඒ 6න් 5 ගැන කතා කරද්දී අද තියෙනවා බයෝලමයින්ට එසේ පේපර් එක. එතකොට ඒ එසේ පේපර් එකට වැදගත් වෙන කරුණු කීපයක් ගැන දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. සහ ඔයගොල්ලන්ට මතක ඇති මම මීට කලින් ඔයගොල්ලන්ට දාලා තිබ්බා. බයෝ එසේ ගොඩ දාන්න රහස් කියලා වීඩියෝ එකක් මේ channel එකෙන් බලන්න. ඒකේ සෑහෙන වැදගත් කරුණු ටිකක් තියෙනවා එක්සෑම් එක වෙලාවේදී. එක්සෑම් හෝල් එකට යද්දී ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන සයිස් එක ලියන වෙලාවේ පොයින්ට්ස් අමතක වෙද්දී වගේ දේවල් ගැන දැනුවත් කරපු වීඩියෝ එකක් දාලා තිනවා ඒක බලන්න. සහ ඒකේ අන්තිමට මම කියනවා සම්පූර්ණයෙන් 19 ඉඳන් 25 වෙනකන් අවුරුදු වල පාස් පේපර්ස් වල විභාග රචනා ප්‍රශ්න ටික ඇනලයිස් කරලා ඒ මත පදනම් වෙච්ච අනුමාන රචනා සෙට් එකම මම එතන දීලා තියෙනවා. හරිද? එතකොට ඒ ඇනලිසිස් එකේම දිගුවක් විදිහට තමයි අද මේක සිද්ධ වෙන්නේ. එතකොට ඊයේ බයෝවල MCQ පේපර් එක තිබ්බනේ. එතකොට ඒ MCQ පේපර් එක බලලා එසේ පේපර් එක මොන වගේ වෙයිද කියලා හැම ගුරුවරයෙක්ම හැම අවුරුද්දකම වගේ කියනවා සාමාන්‍යයෙන්. හැබැයි මේ අවුරුද්දේ මම මේ කියන කාරණා ටික පොඩ්ඩක් විශේෂයි ඊට වඩා. මොකද කියනවා නම් මම මේ ටික හදලා තියෙන්නේ 2019 ඉඳන් 2025 වෙනකම් පාස් පේපර්ස් වල MCQ ටික වෙනම ඇනලයිස් කරලා essay papers ටික වෙනම ඇනලයිස් කරලා ඒ papers වල තියෙන links ඒ කියන්නේ 19 MCQ එකයි essay එකයි කොහොමද link වෙන්නේ ඒවා තියෙන සම්බන්ධතා ටික වෙන වෙනම ඇනලයිස් කරලා ඒ pattern අඳුනගෙන ඒකට අදාළව 26 MCQ එක බලලා 26 essay එක කොහොම වෙන්න පුළුවන්ද කියන එක තමයි මම මේක අනුව ගෙස් කරලා තියෙන්නේ. ඒකට රිම තියුණු දත්ත විශ්ලේෂණයක් මත පදනම්වයි මම මේක ඉදිරිපත් කරන්නේ. ඒතවර පේපර් එක ලීක් වෙලාවත් එහෙම මොකුත් නෙවෙයි. පේපර් හීනෙන් වෙන්නේ නැහැ නේ අපිට. ඒතකොට එහෙම එකක් නෙවෙයි. තනිකර මෙතන තියෙන එකම විද්‍යාත්මක කාරණාව සම්භාවිතාව. අර පසුගිය විභාග ප්‍රශ්න මත පදනම් වෙලා ඒ ප්‍රශ්න රටා අනුව මේ අවුරුද්දේ මොන විදිහටද සම්භාවිතාවක් තියෙන්නේ මොන මාතෘකා එන්නද සම්භාවිතාවක් තියෙන්නේ කියන එකයි මේකෙන් කියවෙන්නේ. හරි. ඒතකොට මම දැන් ඒ සයිට් එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන වෙබ්සයිට් එක කලින් වෙබ්සයිට් එකම තමයි ඒක අර ටිකකින් අප්ඩේට් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන එක මේකේ බලන්න ඕගොල්ලෝ MCQ පසු අනාවැකි කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ඒකේ දක්වලා තියෙනවා මේ පාර MCQ පේපර් එක අනුව කොහොමද essay එකට එන්න තියෙන වැඩිමිටකට තියෙන මාතෘකා කියලා. හරි. එතකොට ඒකේ දාලා තියෙන විස්තර ටික ඔයගොල්ලෝ බලන්න. මම හැම එකක්ම කියවන්න යන්නේ නැහැ. මේකේ වෙබ්සයිට් එකේ link එක මම YouTube වීඩියෝ එකේ description එකේ දාන්නම්. නැත්නම් ආයි comment එකක් විදිහටත් ආයි දාන්න. සමහරවල් description එකේ තියෙදි හොයාගන්න බැරි වෙලා තිබ්බ කලින් ගේ සමහරු. මේකින්ද comment එකක් විදිහට ආයෙත් දාන්නම්. කොහොම හරි වැඩේ කරගන්නයි ඕනේ මෙතනදී. language එක මාරු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට කලින් වගේම මේ තියෙන්නේ ඒ අද දවස සදා ඔයගොල්ලන්ට වැදගත් වෙන ඒකාබද්ධ අනුමාතෘකා 15. හරි. කියන්නේ අනුමාතෘකා දෙනවා කියලා අනුමාන දෙනවා කියලා මොන රිසෝස් බුක් එකම කිස් කරන්න බෑනේ. එහෙම කරන එක ප්‍රැක්ටිකල් නෑ නේ. ඒක තේරුමක් නැති වැඩක් නේ. කියන අනුමාන කළා මම අනුමාන ප්‍රශ්න මාතෘකා 15ක් තමයි තෝරගත්තේ. එතකොට මේ තියෙන්නේ මේ අනුමාතෘකා 15මයි කියවන්න ඕනේ නෑනේ. කියලා බලන්න මේ අනුමාතෘකා 15න් 10ක් තියෙනවා. මම අර කලින් දීපු අනුමාතෘකා 40ට දාලව සහ තව 5ක් තියෙනවා. අර MCQ පේපර් එක බලලා මම අනුමාන කරපු තව අමතර අනුමාතෘකා 5කුත්. හරි. අනිවාර්යෙන් බලාගන්න මේ ටික කියන්නේ මේ අනුමාන ටික මත පදනම් වෙලා මම කියන්නේ කිසිම විදිහකින් මේ ටිකට ලඟු වෙන්න කියලා ඕගොල්ලන්ට. හරිද? ඕගොල්ලෝ අවුරුදු දෙකක් තිස්සේ මේකට ලෑස්ති වුණේ අන්තිම මොහොතේ එන අනුමාන ටිකක් මත එල්ලිලා මේ පේපර් එකට දාන්න නෙවෙයිනේ. ඕගොල්ලෝ අවුරුදු දෙකක් ආපු කට්ටගෙන විශ්වාසය තියන්න. ඒක තමයි අංක 1. ඒ එක්ස්පීරියන්ස් එකනේ ඔයා පේපරේ ලියන්නේ. හරි. ඒකයි වටිනාම කාරණාව. මම මේ ටික ඕගොල්ලන්ට දෙන්නේ. ඔයාගේ ඒ ප්‍රැක්ටිස් එකට ඔයාගේ කැපවීමට පොඩි උදව්වක් වශයෙන් තමයි මේක දෙන්නේ. හරි. මේක ඒකට උදව්වක් විදිහට ගන්න මේකෙන් ගන්න පුළුවන් ටික ගන්න අරගෙන ඔයාගේ වැඩේ ගොඩ දාන්නයි ඕනේ. හරි. එතකොට ඒ විදිහට බලන්න. මේකේ තියෙනවා අවසාන 40 මෙතන 10ක් තියෙනවා කිව්වනේ. ඒ 10ට අමතරව අර high priority essays කියලා මම මෙතන දාලා තියෙනවා 26 ප්‍රමුඛතාව කියලා. ඒ 22කින් 11 ඉඳන් 22 වෙනකන් ටික ඊට යටින් දාලා තියෙනවා. හැම කෙනෙක්ම සයිට් එක හොඳට බලන්න. මේ මෙතන යටින් දාලා තියෙනවා ඉතුරු 22. හරි. වැඩි මිඩකඩක් තියෙන්නේ මේ උඩින්ම තියෙන 15. ඊට යටින් තියෙන 22ත් shape එකේ බලා ගන්න. හරි. ඊට පස්සේ මේ ටික නම් මේ ඇනලිසිස් එකේ report එක තියෙන්නේ. ඒක වැඩි බලන්න යන්න එපා. ඊට පස්සේ
ඒවත් දාලා තියෙනවා කොහොමද MCQ එක size එක link වෙලා තියෙන්නේ කීකේ. මේවා දැන් බලන්න යන්න එපා. අර මාතෘකාට කියන මෙතන ප්‍රධානම කාරණාව වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඉස්සරහට මේ වීඩියෝ එක කරද්දි වන්දර 5යි ඉස්සරහට තියෙන වෙලාව කැල්කියුලේට් කරන්න මෙතන ඉඳන් ඔයා මේ වීඩියෝ එක බලන වෙලාව ඉඳන් ඉස්සරහට තියෙන වෙලාව ඔයා පාවිච්චි කරන්න ඕන විදිහත් මම දාලා තියෙනවා. ඒ වෙලාවෙන් 160ක් ඔයා පාවිච්චි කරන්න ඕනේ අර ප්‍රධානම අනුමාතෘකා 10ට මේ විදිහට ලෑස්ති වෙන්න. ඊට පස්සේ ඉතුරු 130 පාවිච්චි කරන්න ඕනේ ඔයා අර අමතරව MCQ විශ්ලේෂණයෙන් පස්සේ මම එකතු කරපු මාතෘකා 5යි කියලා. හැයි දැන් 15 වෙනකන් තියෙන්නේ. මෙන්න මේ ටික. මේ ටික ඇනලයිස් කරන්න තමයි මේ ටික පාඩම් කරන්න තමයි ඊළඟ වෙලාව පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු 110 තමයි අනිත් මේ ඇනලිසිස් එකේ තියෙන අනිත් මාතෘකා ටික අධ්‍යයනය කරන්න පාවිච්චි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තව අමතර මාතෘකා 15ක් මම දාලා තියෙනවා. අර කලින් 15ට අමතරව MCQ ඇනලිසිස් එකෙන් පස්සේ 26 MCQ පේපර් එක බැලුවාන් පස්සේ තව අවධානය දෙන්න පුළුවන් මාතෘකා 15ක්. මේ 15න් 5ක් තියෙන අර කලින් දාපු ටික. මේ අර මුලින් දාපු 5. ඊට අමතරව තව 10කුත් මෙතන තියෙනවා. ඒ ටිකත් පුළුවන් විදිහට බලාගෙන යන්න මේ දැම්මා කියලා මේ ඔක්කොම ඔලුවට අරගෙන පැනික් වෙන්න නම් යන්න එපා. හරි. ඕගොල්ලෝ මේ විදි බලලා නැත්තේ. ලොකු කොටසක් ඔයගොල්ලෝ කවර් කරලා ඇත්තේ. ඒකට මේකෙන් උදව්වක් අරගෙන යම් දේවල් ටිකක් බලාගෙන යන්න. ඒකයි විය යුත්තේ. හරි. කිසිම විදිහකින් ස්ට්‍රෙස් ගන්න පැනික් වෙන්න නම් යන්න එපා. හරි. එතකොට මේ තියෙන්නේ ඒ මාතෘකා 15. හැම කෙනෙක්ම හොඳට සයිට් එක බලන්න. හරි. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා අපෝසරයක්. අර ව්‍යුහගත සහ රචනා කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ වලටයි වෙන වෙනම අර පොයින්ට්ස් 15 කඩලා මං දාලා තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ රචනා සඳහා ටාගට් කරපු ඒ ටික. ඊට අමතරව ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ රචනා සඳහා අපි ප්ලෑන් එකකුත් දාලා තියෙනවා. මේ මාර වැදගත් විදිහට හදලා තියෙන මේක අනිවාර්යෙන් හැම කෙනෙක්ම මේ ප්‍රයෝජනේ ගන්න මේකෙන් ගෑ නැත්තම් අපරාධය කියන්නේ මට ඒ කාලේ මෙහෙමයක් හම්බුන්නේ නැහැ 25 ලෙවල් එකදී. එතකොට මම ඒ ලෙවල් කරන කාලේ මේ විදිහේ තියුණු විශ්ලේෂණයක් මත පදනම් වෙලා මේ විදිහේ වෙබ්සයිට් එකක් මට ලැබුණා නම් ඒක මට මරු. හරි. ඒ කියන්නේ මේ ඒ විදිහට මේක සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට හදලා දීලා තිනවා සෑහෙන වහන්සි වෙලා හදලා. ඒ කියන්නේ ඒකේ වටිනාකම ගන්න. හරි. ඒ ප්‍රයෝජනේ ගන්න. එතකොට මේ ඒ විදිහට මේ මාතෘකා ටික දාලා තිනවා ස්ට්‍රක්චර් ඩිසේබල්ටයි එසේබල්ටයි වෙන වෙනම කඩලා. හරි. එතකොට ඒ ටික තියෙනවා. ඊට පස්සේ අර MCQ එවිඩන්ස් ලේ එකෙන් පස්සේ කියන අපි අර 26 MCQ පේපර් එකෙන් පස්සේ අමතරව හඳුනාගත්තු තව මාතෘකා 5ක් දාලා තිනවා 15 ඉඳන් 16 ඉඳන් 20ට යනකම්. ඒ මාතෘකා පහත් ස්ට්‍රක්චර් ඩිසේබල්ට වගේ අහන්න පුළුවන්. ඒකින්ද මේ මාතෘකා පහත් ෂේප් එකේ බලා ගන්න වෙලාව තියෙන විදිහට මම මේ කියන්නේ ආයෙ මුල ඉඳන් පාඩම් කරන්න නෙවෙයි. මතක නැත්තම් අවුලක් නැහැ ෂේප් එකේ කියවගෙනවත් යන්න. හරි. ඊට පස්සේ ඒ ලිස්ට් එක පාවිච්චි කරන්න ඕන විදිහත් මම දාලා තියෙනවා වෙනම. ඊට පස්සේ මේ ටික නම් කලින් දාලා තිබ්බනේ. අලුතෙන් ඇඩ් උනේ මෙන්න මේ සෙක්ෂන් එක. හරි. අනිත් ඔක්කොම කලින් තිබ්බේවා. එතකොට දල විශ්ලේෂණය ඉඳන් ඕනනම් කෙනෙක්ට කියන්නේ මේ සයිට් එක දකින්න ජීවිතේ පළවෙනි වතාවට නම් මේක බලාගෙන යන්න මුලින් ඉඳන් හරි. එතකොට මේකේ අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම දාලා තියෙනවා. සියලුම පාස් පේපර්ස් වල කියන්නේ 19 ඉඳන් 25 වෙනකන් සියලුම පාස් පේපර්ස් වල එසේස් ඒ සියල්ලම දාලා තියෙන මාකින් පොයින්ට්ස් ඔක්කොමත් එක්ක මේ ගැන විස්තරයක් මම වෙනම කරනවා. අර කලින් අර බයෝ එසේ කොට දාන්න රහස් වීඩියෝ එකේ මම ඒකින්ද දැන් මුලින් ඔක්කොම කියන්න යන්නේ නැහැ. කොහොම හරි ඒ ටික තමයි අලුතෙන් එකතු වුණ දේවල් ටික. එතකොට අද දවස ඕගොල්ලෝ ඒ විදිහට ප්ලෑන් කරගෙන ඒ වැඩේ ගොඩ දාගන්න. ඒක තමයි වෙන්න ඕනේ. මේ අනුමාන මත පදනම් වෙලා කිසිම විදිහකින් අනුමාන මැත්තේ මෙල්ලිලා ඉන්න එපා. මම කියන්නේ මේ අනුමාන එකක්වත් වෙන්න තියෙන්නත් පුළුවන්. ඒව නම් වෙන ගන්න නැහැ. කියන්නේ කොහොම හරි මෙතන සම්භාවිතාවක් විතරනේ තියෙන්නේ. මේවා එනවමයි කියන්න බෑ කාටවත්. මේ සම්භාවිතාව තේරුම් අරගෙන ඒකින් වාගේ සූදානම් වීමට උදව්වක් ගන්න අරගෙන මේකෙම ගහ ගන්න. ඉතින් ඒ ටික තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. සුබපතනවා හැම කෙනෙක්ටම මේ වැඩේ කොට දාගන්න සහ අද දවසේ ඕගොල්ලෝ මේ බයෝ පොට් ටිකත් එක්ක මේ බයෝ කියන සබ්ජෙක්ට් එකත් එක්ක ඒ බයෝ රිසෝස් බුක් එකේ ටිකත් එක්ක ඔට්ටු වෙන අවසන් දවස වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සහ පුළුවන් තරම් ඔය පොත් ටිකට වගේ ගුරුවරුන්ට ඒ අධ්‍යාපනික දේවල් වලට ගරු කරන්න. මට මතකයි මම දන්නවා ඒ වෙද්දී කියන්නේ මම 25 එලල් ෆස්ට් එකට යද්දි මම දන්නවා මට ආයේ මේ බයෝ පොට් ටික අල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හරිද? ඒ මට නම් ප්‍රැක්ටිස් කරලා හිටි. ඉතින් ඒ අවසාන දවස මම බයෝ පොට් ටිකත් එක්ක ඔට්ටු වුණු අවසාන දවසේ මං පොට් ටික මේසෙන් අයින් කරේ පොට් ටිකට වැඳලා. හරි. එතකොට ඒ විදිහට අධ්‍යාපනයට ගරු කරන තරමට තමයි ඕගොල්ලන්ට අධ්‍යාපනය පිළිටන්නේ. ඒකින්ද ඒ විදිහට කරන්න අනිවාර්යෙන් ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. ඉතින් අධ්‍යාපනය කියන්නේ අත්තටු. ඒ අත්තටු හරියටම අරගෙන ඕගොල්ලන්ට ඉගිලෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.